අයිබෝවන් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද ගෙදරදී පහසුවෙන් රසම රස වැනිලා කප් කේක් හදාගන්නේ කියලා. මුලින්ම අපි කේක් පිටි හරි සාමාන්‍ය පාන් පිටි හරි ග්‍රෑම් 200ක් කිරා ගන්න ඕන. ගෙදරදීම කේක් පිටි හදාගන්නේ කොහොමද කියලා මගේ වීඩියෝ එකකින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ බටර් ග්‍රෑම් 200ක් කිරා ගන්න. කේක් හදන්න ගන්න බටර් මෙන්න මේ විදිහට ඇඟිල්ලෙන් තද කළාම අතේ නොයැලෙන ගානට කාමර උෂ්ණත්වයට එනකම් සීතකරණයෙන් එළියට අරගෙන තියලා ගන්න ඕන. ඊට පස්සේ සීනි ග්‍රෑම් 200ක් මැන ගන්න. සිහින් සීනි කැට ගන්නවා නම් වඩා හොඳයි. මං ගත්තේ නම් සාමාන්‍ය සුදු සීනි. ඊට පස්සේ බේකින් පවුඩර් තේ හැඳි 1/4ක් කේක් පිටි වලට එකතු කරලා 3-4 පාරක් කලා ගන්න. ඊට පස්සේ බටර් ටික භාජනයකට දාලා තප්පර 30ක් විතර බීට් කරලා සීනි ටිකින් ටික එකතු කරමින් හොඳින් බීට් කරගන්න. සාමාන්‍යයෙන් විනාඩි 5ක් 8ක් අතර කාලයක් වගේ බීට් කරනකොට බටර් එක හොඳට බීට් වෙලා ෆ්ලෆි බටර් එකක් ලැබෙනවා. ඒත් සීනි සම්පූර්ණයෙන්ම මේ වෙලාවේ දිය වෙලා තින්නේ නැහැ. මාගරින් හෝ ෆැටි ස්ප්‍රෙඩ් එකක් භාවිතා කරොත් ඊට වඩා වැඩි කාලයක් බීට් කරගන්න වේවි. ඊට පස්සේ කාමර උෂ්ණත්වයේ තියෙන බිත්තර එකින් එක එකතු කරමින් විනාඩියක් පමණ බීට් කරගන්න. බටර් එකේ තෙල් පෑදෙනකන් ගොඩ බීට් කරන්න යන්න එපා. දැන් වැනිලා තේ හැඳි 1/2ක් එකතු කරලා විනාඩියක් පමණ නැවතත් බීට් කරගන්න. ඊට පස්සේ මිශ්‍රණය ටිකින් ටික හලාගත් පිටි මිශ්‍රණය එකතු කරමින් විස්ක් එකක් හෝ ස්පූන් එකක් ආධාරයෙන් කලවම් කරගන්න.
ඊට පස්සේ කිරි මේස හැඳි 4ක් එකතු කරලා ආයෙත් හොඳින් කලවම් කරගන්න. මෙතනදී මගේ බැටර් එක ටිකක් ඝනකම් වෙලා තියෙනවා. මොකද මම පාවිච්චි කරේ කේක් පිටි. අපි කේක් පිටි හදනකොට කෝන් ෆ්ලවර් එක පාවිච්චි කරන ඉඳලා කේක් බැටර් එක ටිකක් තික් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍ය පිටි පාවිච්චි කරොත් ඊට වඩා තුනී බැටර් එකක් ලැබේවි. දැන් මේ විදියට කප් කේක් ලයිනර්ස් දාලා කප් කේක් ට්‍රේ එක සකසගෙන බැටර් එක සමාන ප්‍රමාණ වලින් එකතු කරගන්න. ඔයාලට ලේසි ක්‍රමයකින් මේක ෆිල් කරගන්න පුළුවන්. කප් කේක් ලයිනර් එකෙන් සාමාන්‍යයෙන් භාගයකට වැඩි ප්‍රමාණයක් 3/2ක වගේ ප්‍රමාණයක් බැටර් එකක් පුරව ගන්න ඕන. ඊට පස්සේ මේක 3 පාරක් ටැප් කරලා ප්‍රීහීටඩ් oven එකේ ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් 180ට විනාඩි 15ක් 20ක් ප්‍රීහීට් කරපු oven එකේ මැද ට්‍රේ එකට දාලා විනාඩි 20ක් විතර කප් කේක් ටික බේක් කරගන්න. ඊට පස්සේ අපි ස්ටික් එකක් ආධාරයෙන් කප් කේක් හොඳට බේක් කළාද කියලා චෙක් කරලා එළියට ගන්නවා. ස්ටික් එක ක්ලියර් නොවුනොත් ඒ කියන්නේ ඒකේ බැටර් එක තැවරිලා තිබුණොත් ඒ කියන්නේ කප් කේක් හරියට බේක් වෙලා නැහැ. ඔයාලට ඕගොල්ලන්ගේ oven එකේ කැටලොග් එක පාවිච්චි කරලා මම මෙතනදී සෙන්ටිග්‍රේඩ් 180 කිව්වට කේක් එක බේක් කරන්න හොඳම උෂ්ණත්වය කැටලොග් එකකින් බලලා දැනගන්න පුළුවන්. කේක් එකක් බේක් කරන්න ඕන උෂ්ණත්වය oven එකකින් oven එකට වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයාලට රසමරස කප් කේක් එකක රස බලන්න වෙලාවයි. මේ වීඩියෝ නරඹපු අපිත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි.